මම දන්නවා උඹ ආවේයි කියලා. උඹටත් කෝල් කරා. විවාහයෙන්ම කතා කරන්නේ. දැන් උන් ආවත් එකයි නැතත් එකයි. කාලකන්ණි. අම්මා මැරිලා දැන් අවුරුදු කීයක්ද? එකෙක් ආව ධනිය අපේ ලොකු අයියා කියලා මාව බලන්න. මට උකුන් හිටියත් එකයි නැතත් එකයි. මං ආවේ එහෙම දෙයකට නෙමෙයි චාමරයි. ඔබට මං කාලෙකින් තිස්සේ කතා කරනවා ගමනක් යන්න. උන් කෝල් කර කර වද කරනවා. එන්න කියලා. අදවත් ඒ ගමන යමුකෝ. බෑ. අද නම් කොහොමදවත් බෑ. උන්ට ගියම ඕන වෙන දවසක එන්නම් කියලා. මට බෑ අද විලව් වසරින් ගන්න. ඒ ඔබ කණ්ඩ වගේ මගේ මූණ දිහා බලන් ඉන්නේ. ඔබ හිතන්නේ මට පිස්සු කියලාද? හා? ඔබ හිතන්නේ මට පිස්සු කියලාද? මට පිස්සු නෑ අකෝ. තොපිටයි පිස්සු. බයන්ටද? ඵලයන්. උඹත් ඵලයන්. අරුන් තුන් දෙනා ගියා වගේ. උඹත් ඵලයන්. මට වචනකින් හරි උදව්වක් දෙන්න හිටියේ උඹ විතරයි. උඹත් ඵලයන්. මං යනවා බා. මේ උන් තුන් දෙනාගේ උඹේ මට වෙනසක් නැහැ. Samaraya. ඇයි බම් වජිරෝ මේ බත් එකක් උස්සන් ආවේ? මං ඔබට කිව්වනේ බත් උයන්න එපා කියලා. මං උයලා තියෙන්නේ. මම මේ බල හිටියේ තාම මුන් නෑනේ බං. ෂුවර් එකටම ඕකුන් තුන් දෙනා වෙලට බහැලා මඩනනා ඇති. මං හිටියේ තව ටික වෙලාවක් බලලා ආරං කෝට්ටුකුත් කපාගෙන ඕකුන් තුන් දෙනා බලන්න යන්න. ඕකුන්ට නාරං කෝට්ට කිව්වහම කලිසමේ උජ්ජ යන්නේ. හරි. මේ බත් එක ගනින්කෝ. ඇයි බං වජිරේ උඹට කියන දේ තේරෙන්නේ නැත්තේ? මං ඔබට හැමදාම කියනවා ඔය බත් උස්සන් එන්න එපා කියලා. අනික ලෙඩ්ඩු බලන්න යනවා වගේ.
මම ලෙඩෙක්ද බං? මම ලෙඩෙක්ද? හරි මේ බත් එක ගනින්කෝ. හරි බං හරි මොනවාද බං මේ? ලොකු එකෝ එහෙනම් උඹලම බලන්න ආව උඹලගේ කිසි වෙනසක් නෑ නේ බං හිටියා වගේම පොඩි එකෝ උඹ නම් හිටියා වගේම පොඩි මල්ලි තාමත් ආසයිද මං බත් කවනවට මට තේරෙනවා බං උඹලා ඉන්නේ ප්‍රශ්න ගොඩක කියලා. හැබැයි මල්ලේ බලා අම්මගේ මරණයට ආපු නැති එක නම් උඹලට සමාවක් දෙන්න බෑ බං. ඒක සමාවක් දෙන්න පුළුවන් වැරද්දක් නෙමෙයි. අම්මා නැති උනේම උඹලා ගැනම හිතන. උඹට මතකද? උඹලට මතකද? ඒ ලොකු මහත් කරන්න තාත්තත් නැතුව අපේ අම්මා කොච්චර දුක් විඳලා මේ කමේ ඔය ජාතක බල්ලන්ගේ කතා අහපන්. ඔය ජාතක තිරිසනුන්ගෙන් බේරිලා මේ කමේ නෝයා අපේ අම්මාව අපිව හැදුවේ බං. උඹලා තුන් දෙනා මේ ගෙදරින් ගියේ අම්මගේවත් මගේ කැමැත්තකින් නෙවෙයි. බල මහ හිතුවක්කාරයි බං. උඹලා මොන දේ කළත් උඹලා ගැන මගේ හිතේ තියෙන සහෝදර ගැක්කුම සෙල්ලිපියක් බං. උඹලා දැන් ආවනම් මම හිතන්නේ ඉතින් උඹලා බලන් දෙනවා කියලා. මට මේ ජීවිතේ පා වෙලා බං. මම කැමතිම උඹලා කැමති සෙල්ලම කරන්න දෙයක්.